අද ඔබත් සමග සාකච්ඡා කරන්නේ ජනගහනයෙන් 50%කටත් වඩා තියෙන නිහඬ මාරයෙක් ගැන, සයිලන්ට් කිලර් කෙනෙක් ගැන, ෆැටි ලිවර් රෝගය ගැන. ඊළඟ අවධිය තමයි භයානකම අවධිය සිරෝසිස්. සිරෝසිස් රෝගීන් 100 දෙනෙක් ගත්තොත් 75ක් 70ක් පමණ ඉන්නේ නන් ඇල්කොහොල් සිරෝසිස්. මේ ඇල්කලයිස් ජලයේ තෙල් ටික ජීර්ණ වෙනවා. මෙන්න මෙහෙම තමයි ඇල්කලයිස් පානය කරනකොට ඊටාම ඉක්මනට අපේ ශරීරයෙන් තෙල් ටික ගලවා දැමීමට හැකියාව ඇති වෙන්නේ. එතන මෙම ජලය මයික්‍රෝ ක්ලස්ටර්ඩ් නිසා, ජලාණු කුඩා නිසා සහ pH එකේ වැඩි පරිසරයක් තියෙන නිසා ඊටාම ඉක්මනට විදහෙලනවා. මේ තෙල් ටික විදහෙලනවා. ඊටාම ඉක්මනට පේනවා නේද ඔබට? grade 1, grade 2, grade 3 කියන ෆැටි ලිවර් රෝගය ඊටාම ඉක්මනට රිවර්ස් කරගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ මයික්‍රෝ ක්ලස්ටර්ඩ් සහ pH එකේ වැඩි ජලය පානය කිරීම මගින්. අපි තුන් වේලම බත් කන જાතියේ මිනිස්සු කියලා. හැබැයි මේ බත් ආහාරයට ගැනීම නිසා තමයි දැන් ලෙඩ රෝග ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. ඉස්සර අපේ මුතුන් මිත්තු බත් කෑවනේ. ඇයි මේ එහෙම කියන්නේ දැන් කියලා වෙලා. නෑ ඉස්සර මුතුන් මිත්තු බත් කෑව තමයි. හැබැයි ඉස්සර මුතුන් මිත්තු බත් කෑවට එයාලා රජෙක් වගේ කාලා රජෙක් වගේ වැඩ කරා නේද? අපි දැක්ලා තියෙනවා ડોක්ටර්ස්ලා කිව්වට පස්සේ එක්සර්සයිස් කරලා ආහාර පාන රටාව වෙනස් කරගෙන පළවෙනි මාසේ විතර try කරනවා. හැබැයි දෙවෙනි මාසේ තුන්වෙනි මාසේ යනකොට එයාලටත් අමතක වෙලා මේ කාර්යබහුල ජීවන රටාව නිසා නැවත මෙයාලා පරණ පුරුද්දටම යනවා. එතකොට වෙන්නේ මොකද්ද? grade 1 තිබ්බ කෙනෙක් 2 වලට යනවා, 2 තිබ්බ කෙනෙක් 3 වලට යනවා. දන්නේම නැතුව සිරෝසිස් හැදෙනවා. grade 1 2 3 කියන අවදිවලදී කිසිම රෝග ලක්ෂණයක් නෑ. අන්න ඒක තමයි මේ භයානකම තත්ත්වය මේකේ. ෆැටි ලිවර් හැදෙන්න ප්‍රධානම හේතුවක් තමයි අපේ බෑඩ් පුරුදු. ඒ කියන්නේ අපේ නරක ආහාර පාන රටාව. grade 1 2 3 කියන ෆැටි ලිවර් රෝගය ඉතාම ඉක්මනට රිවර්ස් කරගන්න ආකාරයත් අපි අද කතා කරනවා. ආයිබෝවන්. මම සුභාස් ලංකා හෙල්ත් සර්විස් ආයතනයේ හර්ෂ. මම අද ඔබත් සමග සාකච්ඡා කරන්නේ ජනගහනයෙන් 50%කටත් වඩා තියෙන නිහඬ මාරයෙක් ගැන, සයිලන්ට් කිලර් කෙනෙක් ගැන, ෆැටි ලිවර් රෝගය ගැන. ෆැටි ලිවර් රෝගය ගැන කතා කරනකොට grade 1 2 3 කියලා grade 3ක් තියෙනවා. ඊළඟ අවධිය තමයි භයානකම අවධිය සිරෝසිස්. සිරෝසිස් ගත්තාම රෝග දෙකක් තියෙනවා. එකක් තමයි ඇල්කොහොල් සිරෝසිස්, ඊළඟ එක නන් ඇල්කොහොල් සිරෝසිස්. ඉතින් ඔබ ඇල්කොහොල් සිරෝසිස් කියන එක නම් ඔබ දන්නවා. හැබැයි ඔබ හිතාන ඉන්නේ ඇල්කොහොල් සිරෝසිස්ලා තමයි වැඩිපුර ඉන්නේ කියලා. හැබැයි ඔබ දන්නවද ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවෙත් මේ වන විට නන් ඇල්කොහොල් සිරෝසිස්ලා තමයි වැඩිපුර ඉන්නේ. සිරෝසිස් රෝගීන් 100 දෙනෙක් ගත්තොත් 75ක් 70ක් පමණ ඉන්නේ නන් ඇල්කොහොල් සිරෝසිස්. ඉතින් මේක භයානම අවස්ථාවක්. ඒකට හේතුව තමයි අපි අපේ බෑඩ් පුරුදු, අපි කන බොන ආහාර පාන රටාව සහ අපේ බෑඩ් පුරුදු නිසා තමයි මේ නන් ඇල්කොහොල් සිරෝසිස් මිනිස්සුන්ට හටගන්නේ. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ සිරෝසිස් රෝගයට මුල් වෙන ෆැටි ලිවර් රෝගය මිනිස්සුන්ට හටගන්න ආකාරය, මෙම ෆැටි ලිවර් රෝගය අවම කර ගැනීම සඳහා මිනිසා විසින් කළ යුතු ක්‍රියාමාර්ග, ඒ වගේම ලෝකයේ දියුණු රටවල භාවිතා කරන ඩොක්ටර් රිසර්ච් එකක් තියෙන මේ ඇල්කලයින් කැන්ගන් වෝටර් තෙරපි එක මගින්, විශේෂයෙන්ම මේ ජපන් ජාතිකයන්ගේ නිරෝගීමත් භවයේ රහස හේවත් ඇල්කලයින් කැන්ගන් වෝටර් තෙරපි එක මගින් මෙම ෆැටි ලිවර් රෝගය grade 1 2 3 කියන ෆැටි ලිවර් රෝගය ඉතාම ඉක්මනට රිවර්ස් කරගන්න ආකාරයත් අපි අද කතා කරනවා. තවමත් ඔබ සුභාස් ලංකා YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා අපි සමග එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. මුලින්ම බලමු අපි මේ ලිවර් එක, එහෙම නැත්නම් මේ අක්මාව කියන්නේ මොකක්ද කියලා. මිනිස්සුන්ට කොච්චර වැදගත්ද කියලා. අක්මාව කියන්නේ මිනිස්සුන්ගේ අභ්‍යන්තර විශාලම අවයවය. මේ අවයවය මගින් මිනිස්සුන්ට ඉතාම වටිනා කාර්යයන් කිහිපයක්ම සිද්ධ කරනවා. විශේෂයෙන්ම ගත්තාම මිනිස්සුන්ට තියෙනවා අවයව තියෙනවා අයින් කරලා ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අපිට අක්මාව, හදවත, කිඩ්නි වගේ ඩැමේජ් වුණොත් එහෙම ජීවත් වෙන්න වෙන්නේ නැහැ, මරණයටපත් වෙනවා. ඉතින් මේ භයානක රෝගයක් තමයි මේ සිරෝසිස් කියලා කියන්නේ. අද අපි කතා කරමු මිනිස්සුන්ට මේ අක්මාව වැදගත් වෙන්නේ ඇයි කියලා. අක්මාව මගින් මිනිස්සුන්ට විශාල කාර්යයන් සිද්ධ කරනවා. විශේෂයෙන්ම අක්මාව මගින් සිද්ධ කරන ප්‍රධාන කාර්යයක් තමයි අපි ගන්න ආහාර පානවල තියෙන ටොක්සින් ටික ඉවත් කරලා දෙන්නේ මේ අක්මාව මගින්. කියන්නේ මේ වසවිස ටික ලේවලට යන්න දෙන්නේ නැතුව ඉවත් කරලා දෙන්නේ මේ අක්මාව මගින්. ඒ වගේම තමයි අක්මාව මගින් කරන ඉතා විශාලම කාර්යයක් තමයි අපි ගන්න ආහාර පානවල තියෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය, මේ තෙල් ටික ජීර්ණය කරලා දෙන්නේ මේ අක්මාව මගින්. විශේෂයෙන්ම අපේ ශරීරයේ LDL HDL කියලා කොලෙස්ටරෝල් වර්ග දෙකක් තියෙනවා. එතකොට මේ HDL කියන්නේ අපේ හිතකර කොලෙස්ටරෝල් එක, LDL කියන්නේ අපේ බෑඩ් කොලෙස්ටරෝල් එක. ඉතින් මේ කොලෙස්ටරෝල්, මේ බෑඩ් කොලෙස්ටරෝල් එකත් විශේෂයෙන්ම යාමනය කරන්නේ මේ අක්මාව මගින්.
ඒ වගේම ශරීරයේ විටමින් යාමනය කරනවා අක්මාව මගින්. ඒ වගේම තයිරොයිඩ් එන්සයිම යාමනය කරනවා මේ අපේ අක්මාව මගින්. ඒ වගේ විශාල කාර්යයන් සිද්ධ කරනවා මේ අක්මාව මගින්. ඉතින් අපි දැන් බලමු මෙම අක්මාව ඩැමේජ් වීමට බලපාන ෆැටි ලිවර් සෑදීමට බලපාන සාධක මොනවාද කියලා. ෆැටි ලිවර් හැදෙන්න ප්‍රධානම හේතුවක් තමයි අපේ බෑඩ් පුරුදු. ඒ කියන්නේ අපේ නරක ආහාර පාන රටාව. විශේෂයෙන්ම ඔබ සම්තෘප්ත මේදය අඩංගු ආහාර දිගට ගැනීම මගින් අක්මාවට තෙල් තැම්පත් වෙන්න ප්‍රධානම හේතුවක් වෙනවා. ඒ වගේම දෙපාර තුන් පාර රත් කරලා මේ ට්‍රාන්ස් මේදය අපේ ශරීරය ඇතුල් වීමත් ප්‍රධානම හේතුවක් තමයි මේ අක්මාව ඩැමේජ් කරන්නේ. ඒ වගේම තමයි අපි ගන්න ආහාර පානවල කෘමිනාශක වල්නාශක ටොක්සින් උත් දැන් වැඩිනේ. ඒ වගේම විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ රටවල ගොඩක් කට්ටිය පුරුදු වෙලා තියෙන්නේ 3 වේලටම බත් ආහාරයට ගන්න. ඉතින් මේ බත් ආහාරයට ගැනීම නිසා අපි ගොඩක් අර කතාවට කියන්නේ අපි 3 වේලම බත් කන ජාතියේ මිනිස්සු කියලා. හැබැයි මේ බත් ආහාරයට ගැනීම නිසා තමයි දැන් ලෙඩ රෝග ගොඩක් වැඩි වෙලා තියෙන්නේ. ඉතින් එතකොට ගොඩක් සමහර අය කියන කතාවක් තමයි ඉස්සර අපේ මුතුන් මිත්තු බත් කෑවනේ. ඇයි මේ එහෙම කියන්නේ දැන් කියලා වෙලා. නෑ ඉස්සර මුතුන් මිත්තු බත් කෑව තමයි. හැබැයි ඉස්සර මුතුන් මිත්තු බත් කෑවට යාලා රජෙක් වගේ කාලා රජෙක් වගේ වැඩ කරා නේද? ඉතින් ඒ වගේම තමයි ඒ දවස්වල යාලා කාපු ආහාර පානවල වසවිස මේ ටොක්සින් ගොඩක් අඩුයි. දැන් ආහාර පානවල වසවිස වැඩි. ඉතින් ඒකත් බලපානවා අපේ liver එක ඩැමේජ් කරන්න ඉතාම ඉක්මනට. ඒ වගේම තමයි ඉස්සර බත් ආහාරයට ගත්තට ඒ කට්ටිය ගෙදර ගොඩක් දුරට ගෙවල් වල තමා වංගෙඩිය දාලා කොටලා සාමාන්‍යයෙන් මේව සුද්ධ කරගෙන හාල් බවට පත් කරගෙන ආහාරයට ගත්තේ. එතකොට මේවැ තිබ්බ මේ ෆයිබර්. ඒ කියන්නේ මේ තන්තුමය කොටස් වැඩි. ඉතින් ඒක නිසා අපේ ශරීරයට මේ බත් වලින් ලැබෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අපේ ශරීරයට ඇබ්සෝබ් වුණ ප්‍රමාණයත් අඩුයි. ඉතින් ඒ වගේම පොලිෂ් කරපු හාල් තමයි ආහාරය يعني බත් තමයි ආහාරයට ගන්න. ඉතින් විශේෂයෙන්ම ඒකෙනුත් සම්බා වගේ දේවල් කීටි සම්බා මේ වගේ දේවල් ආහාරයට ගැනීම මගින් ඉතා ඉක්මනට කාබෝහයිඩ්‍රේට් අපේ ඇඟට ඇබ්සෝබ් වෙන ප්‍රමාණය වැඩි. ඉතින් මෙන්න මේක නිසා තමයි දැන් ගොඩක් ડોක්ටර්ස්ලා ප්‍රකාශ කරන්නේ විශේෂයෙන්ම ඔබ ආහාර ගන්නකොට ඔබේ පිගානෙන් 4න් එකක් මේ තිරේ දිස්සන විදිහට 4න් එකක් තමයි ඔබ බත් දාගත යුත්තේ. ඊටු ඔය තිබිය යුත්තේ සමබල ආහාර වේලක් විදිහට තියෙන මාළු හොඳයි. විශේෂයෙන්ම ඔමේගා 3 තියෙනවා ශරීරයට liver එකට. ඒ වගේම කොළපාට එළවලු විශේෂයෙන්ම ආහාරයට ගැනීම හොඳයි. කොළපාට පළතුරු ආහාරයට ගැනීමට හොඳයි. ඉතින් මෙන්න මේ වගේ 4න් එකක් තමයි ඔබ බත් ආහාරයට ගත යුත්තේ. එහෙම නැති වුණොත් එහෙම ඔබේ ෆැටි ලිවර් රෝගය ඉතාම ඉක්මනට වැඩි වෙනවා. මෙම ෆැටි ලිවර් රෝගය රිවර්ස් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මාස 3ක් විතර ඔබ සාමාන්‍යයෙන් එෆෙක්ට් එකක් තරන්න ඕනේ. මහන්සි වුණොත් මේක රිවර්ස් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබගේ බෑඩ් පුරුදු ඔබගේ ලයිෆ් ස්ටයිල් එක චේන්ජ් කරගන්න ඕනේ. මේ ලයිෆ් ස්ටයිල් චේන්ජ් එක හරහා අපිට මේ ෆැටි ලිවර් රෝගය රිවර්ස් කර ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඒකට ඔබ ලොකු කැපකිරීමක් දරන්නත් ඕනේ. විශේෂයෙන්ම සතියකට දින 5ක්වත් ඔබ එක්සර්සයිසස් කරන්න ඕනේ. ඒ වගේම ආහාර පාන රටාවත් අර මං කිව්ව ආකාරයට වෙනස් කරගන්න ඕනේ. ග්‍රේඩ් 1 2 කියන ෆැටි ලිවර් ඉතා ඉක්මනට රිවර්ස් කරගන්න පුළුවන්. ග්‍රේඩ් 3 සමහර වෙලාවට රිවර්ස් කරගන්න අපහසු වෙන්න පුළුවන්. හැබැයි රිවර්ස් කර ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ලංකාවේ ගොඩක් සිද්ධ වෙලා තියෙන්නේ මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක වැඩ කරන දෙමව්පියොන්ට මේ liver damage වුණාට පස්සේ යාලා පළවෙනි සති දෙක තුන මාසයක් විතර මේක කන්ටිනියු කරන අවස්ථා තියෙනවා. අපි දැක්ලා තියෙනවා ડોක්ටර්ස්ලා කිව්වට පස්සේ විශේෂයෙන්ම එක්සර්සයිස් කරලා ආහාර පාන රටාව වෙනස් කරගෙන පළවෙනි මාසෙ විතර try කරනවා. හැබැයි ඒ දෙවෙනි මාසෙ තුන්වෙනි මාසෙ යනකොට එයාලටත් අමතක වෙලා මේ කාර්යබහුල ජීවන රටාව නිසා එයාලටත් අමතක වෙලා එයාලගේ ලෙඩ රෝග අමතක වෙලා නැවත මෙයාලා පරණ පුරුද්දටම යනවා. එතකොට වෙන්නේ මොකද්ද? ග්‍රේඩ් 1 තිබ්බ කෙනෙක් 2 වලට යනවා, 2 තිබ්බ කෙනෙක් 3 වලට යනවා. දන්නේම නැතුව සිරෝසිස් හැදෙනවා. සිරෝසිස් කියන්නේ භයානකම රෝගයක්. ඉතින් සිරෝසිස් හැදුනට පස්සේ ඔබට ජීවිතය අහිමි වෙන්න පවා පුළුවන්, මරණයටපත් වෙන්න පවා පුළුවන්. අනිවාර්යයෙන්ම ඔබ liver transplant කරගන්න ඕනේ. ඒ කියන්නේ මේ liver එකෙන් කොටසක් බද්ධ කරගන්න ඕනේ. මේ liver එකේ growth වීමේ හැකියාව තියෙන අවයවයක් අපේ. ඉතින් යම් කිසි කෙනෙක්ගෙන් බද්ධ කරගන්න වෙනවා. ඒක ලේසි කාර්යයකුත් නෙමෙයි. ඒකට විශාල මුදලක් වැය වෙනවා. ඉතින් ඔබ එතෙන්ට යන්නේ නැතුව prevent කියන අවධිය තමයි ඉන්න ඕනේ ඇත්තටම. මෙන්න මේ විදිහට සුවපත් කරගන්නත් පුළුවන්.
ඒ වගේම තමයි grade 1 2 3 කියන අවදිවලදී කිසිම රෝග ලක්ෂණයක් නැහැ. අන්න ඒක තමයි මේ භයානකම தත්ත්වය මේකේ. ගොඩක් අයට grade 1 2 කියන level එකේදී රෝග ලක්ෂණ එන්නෙම නැහැ. මොකද liver එක damage වුණාට ඒක function වෙනවා, වැඩ කරනවා. ඉතින් toxin ටික ඉවත් කරනවා. ඒ දේවල් නිසා රෝග ලක්ෂණ නැහැ. ඉතින් සමහර අයට grade 3 වගේ එනකොට සමහර අයට රෝග ලක්ෂණ කිහිපයක් එන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇඟට පණ නැති ගතිය, ඒ වගේම ආහාර අරුචිය, ඒ වගේම වොමිට් වෙන්න වගේ, කියන වම යන්න වගේ එනවා, වෙනසක් දැනෙන්න පුළුවන්. ඉතින් ඒකෙනුත් සමහර වෙලාවට ડોක්ටර්ස්ලා ටෙස්ටින් වලට යන්න තීරණය කරනවා මෙයාට ෆැටි ලිවර් තියෙද දන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ පොඩි පොඩි රෝග ලක්ෂණ තමයි පෙන්눔 කරන්නේ. ඊළඟ කාරණාව තමයි ඔබ වයස 30 35 40 පසු වෙන්නෙක් නම් අනිවාර්යෙන් දැන් නම් වයස 30 නෙමෙයි, ඔබ වයස 25 30 35 40 පසු වෙන්නෙක් නම් ඔබ මේ වෙනකොට අනිවාර්යෙන්ම ඔබගේ liver එකේ condition එක මොන වගේ තත්යකද තියෙන්නේ කියලා, ඔබට පැටි liver ඇවිල්ලාද grade 1ද 2ද 3ද තියෙන්නේ කියලා ඉවරලා ඔබ වයස 25 30 35 40 පසු වෙන්නෙක් නම් ඔබ මේ වෙනකොට ඔබ ડોක්ටර් කෙනෙක් හරහා සම්බන්ධ වෙලා ඔබ ඉතාම ඉක්මනට සරල පරීක්ෂණ කීපයක් කරලා ඉවරලා තීරණය කරන්න පුළුවන් ඔබගේ මේ liver එකේ දැන් තියෙන තත්ත්වය මොන වගේද කියලා. මොකද අපි ගන්න මේ ආහාර පාන රටාව නිසා ඉතා ඉක්මනට මේ fatty liver හැදෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඒකට හේතුව තමයි අපි මේ ජීවන රටාව තුල අපි එක්සර්සයිස් කරන්නේ නැහැ. ඒ වගේම මහන්සි වෙලා වැඩ කරන්නේ නැහැ. මෙන්න මේ හේතු නිසා අපි වැඩිපුරම ඔෆිස් එකේ ඉඳගෙන ඉන්න ප්‍රවණතාවය වැඩි. අපි ගමන් බිමන් යන්නේ වාහනේ, පයින් යන්න වෙලාවක් නැහැ අපට. ඒක නිසා මෙම fatty liver රෝගේ එන්නෙන්නම වැඩි වෙනවා. ඒ වගේම තමයි අද මම කතා කරනවා ජපාන් ජාතිකයින්ගේ නිරෝගීමත් භවයේ රහස හේවත් මේ ડોක්ටර් රිසර්ච් එකක් තියෙන ඇල්කලයින් කැන්ගන් වෝටර් තෙරපි එක මගින් ඉතාම ඉක්මනට grade 1 2 3 කියන level එකේ ඉතාම ඉක්මනට රිවර්ස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු දැන් මේ පොඩි පරීක්ෂණයක් දැන් මේකට මම කරනවා. මේ පරීක්ෂණය මගින් ඔබටම සනාථ කරගන්න පුළුවන් කොලෙස්ටරෝල් ටික, අපේ තියෙන LDL නැමැති bad cholesterol ටික, තෙල් ටික ජීර්ණය කරගන්නේ කොහොමද කියලා මෙම ඇල්කලයින් වෝටර් තෙරපි එක මගින්. සාමාන්‍යයෙන් තෙල් ජලයේ දිය වෙන්නේ නැහැනේ. මේ ටැප් වෝටර් වලවත් වෙල් වෝටර් වලවත් දිය වෙලා නැහැ. හැබැයි ඔබ බලන්න මේ ඇල්කලයිස් වෝටර් වල මේ තෙල් ටික ජීර්ණය වෙන දී වෙන ආකාරය මොන වගේද කියලා. මේ තියෙන තලතෙල් බෝතලයක්. අපි බලමු. සාමාන්‍ය තෙල් දිය වෙන්නේ නැහැනේ ජලයේ. දැන් අපි පොඩි පරීක්ෂණයක් කරන්න යන්නේ. මම තලතෙල් දාගත්තා. තලතෙල් සාමාන්‍ය ජලයේ දිය වෙන දෙයක් නෙමෙයිනේ. පළවෙනි බීකරේට මම දානවා ටැප් වෝටර්. දෙවෙනි බීකරේට මම දා ගන්නවා මේ ලින් ජලය. ඊළඟ බීකරයකට දා ගන්නවා ඇල්කලයිස් වෝටර්. මේ මැෂින් එකෙන් ලබාගත්ත ඇල්කලයිස් වෝටර් දානවා මේ බීකරේට. මේ බලන්න ටැප් වෝටර් වල තල තෙල් ටික ඒ වගේම උඩට ඇවිල්ලා තියෙනවා නේද? උඩ පාවෙනවා. මේකනේ ඇත්තම කතාව. ලින් ජලයේත් ඒකම වෙලා තියෙනවා. තෙල් ටික උඩ පාවෙනවා නේද? මේ උඩ පාවෙලා තියෙනවා, ලේයර් එක වෙන වෙනම තියෙනවා. අපිට පැහැදිලිව පේනවා ඒක. මේ ඇල්කලයිස් ජලයේ තෙල් ටික ජීර්ණ වෙනවා. මෙන්න මෙහෙම තමයි ඇල්කලයිස් පානය කරනකොට ඉතාම ඉක්මනට අපේ ශරීරයෙන් තෙල් ටික ගලවා දැමීමට හැකියාව ඇති වෙන්නේ. එහෙනම් මෙම ජලයේ මයික්‍රෝ ක්ලස්ටර් නිසා, ජලාණු කුඩා නිසා සහ pH එකේ වැඩි පරිසරයක් තියෙන නිසා ඉතාම ඉක්මනට grade 1, grade 2, grade 3 කියන fatty liver රෝගය ඉතාම ඉක්මනට රිවර්ස් කරගැනීමේ හැකියාව තියෙනවා මෙන්න මේ මයික්‍රෝ ක්ලස්ටර් සහ pH එකේ වැඩි ජලය පානය කිරීම මගින්. ඉතින් අපේ ශරීරයේත් මෙන්න මේ වගේ කාර්යයක් සිද්ධ කරනවා. අපේ අක්මාවට යටින් තියෙනවා පිත්තාශය. එන ගෝල් බ්ලැඩර් කියලා කියන්නේ මේ ගෝල් බ්ලැඩර් එක මගින් අක්මාවෙන් විශේෂයෙන්ම පිත්යුෂ මේ නිෂ්පාදනය කරලා පිත්තාශයට රැගෙන එනවා. ඉතින් මේ පිත්තාශය මගින් අපි ආහාර ගන්නකොට අන්නශෝතය හරහා ආමාශයට ගිහිල්ලා ආමාශයේ යම්කිසි මට්ටමකින් ජීර්ණය කරනවා ආහාර. ආමාශයෙන් තෙල් ජීර්ණය කරන්නේ නැහැ. මොකද ආම්ලිකතාවය වැඩි නිසා තෙල් ජීර්ණය කරන්නේ නැහැ. මේ ආහාර ටික කුඩාන්ත්‍රයේ මුල් කොටස වන ග්‍රහණියට එනවා. මේ ග්‍රහණියේදී පිත්තාශය සංකෝචන වෙලා පිත්යුෂ එකතු කරනවා මේ ආහාරවලට. පිත්යුෂ එකතු කරනකොට විශාල මේද කොටස් ටික විදහෙලීමේ හැකියාවක් ඇති වෙනවා. විදහෙලලා ඉවර වෙලා කුඩා මේද කොටස් බවට පත් කරනවා. මේක තමයි මේ අක්මාවෙන් සිද්ධ කරන්නේ. හැබැයි ඔබේ grade 1 2 3 කියන මට්ටමේ fatty liver තියෙනවා නම් ආහාරවල තියෙන
මේ තෙල් ටික ජීර්ණය කර ගැනීමට හැකියාව අඩු වෙනවා. මොකද පිත්යුෂ වල ගුණාත්මක භාවය අඩුවීම මගින්. change your water, change your health life. නිරෝගිමත් දිවියක් ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.